රාවණා කියන්නේ සක්විති රජෙක්. සක්විති රජෙක්. සක්විති රජෙක් මේ විශ්වයේ පහළ වෙන්නේ මහා කල්පයක් ගියාට පස්සේ. රජුරු පහළ වෙන්න පුළුවන්. සක්විති රජුරු පහළ වෙන්නේ නැහැ. සක්විති රජෙක් කියන්නේ සක්වලක් පාලනය කරන්න පුළුවන් ශක්තියක් තියෙන රජෙක්. හරිද? ඒතර සක්විති රජෙක්ට සාපේක්ෂව එයා වෙනුවෙන් ස්ත්‍රියක් උත්පාදනය වෙනවා මේ විශ්වයේ. හරි? එයා තමයි රාවණා කියන සක්විති රජා වෙනුවෙන් උත්පාදනය වෙච්ච ස්ත්‍රිය තමයි මන්දෝදරි. සෑම සක්විති රජෙක්ට සාපේක්ෂවම ඒ වෙනුවෙන් උත්තරීතර ස්ත්‍රියක් බිහි වෙනවා. මතක තියාගන්න සක්විති රජෙක් එක ස්ත්‍රියකගෙන් සෑහීමකටපත් වෙනවා. එයාට අන්තපුර නැහැ. හරිද? එහෙම ලේසියෙන් මනුස්සයට එහෙම ජීවිතේ එක ස්ත්‍රියකගෙන් හෝ එක පිරිමියකගෙන් සෑහීමකටපත් වෙනවා කියන්නේ ඒක මහා විශ්වීය කාරණාවක්. තේරෙනවද? හරි? ඒක නිසා මේ රාවණා කියන්නේ එක ස්ත්‍රියකගෙන් සෑහීමකටපත් වෙච්ච සක්විති රජෙක්. සක්විති රජාලා එහෙමයි. ඒ වගේම මන්දෝදරි කියන්නේ තමන් වෙනුවෙන්ම බිහි වෙච්ච මේ සක්විති රජාගෙන් පමණක් සෑහීමකටපත් වෙච්ච ස්ත්‍රියක්. ඒ දෙන්නගේ ප්‍රේම වෘත්තාන්තය තමයි මේ රාවණා සහ මන්දෝදරි ප්‍රේම වෘත්තාන්තය කියන්නේ. රාවණා විසින් මන්දෝදරිය වෙනුවෙන් නිර්මාණය කරපු මල තමයි මදාරා මල. මදාරා මලට අදටත් කෘමි සතෙක්වත් ලං වෙන්නේ නැහැලු. හස්ති සේනාව සේනාව මෙන්න මහා විශාල වනාන්තරය සිසාරා යනකොට හදිසි හරි මදාරා මලක් දැක්කොත් එතන දන නමලා හොඬ වැලෙන් ආචාර කරලාලු යන්නේ. පැහැදිලිද? ඒ තරම් විශිෂ්ට මලක්ලු. සාමාන්‍යයෙන් කතා ප්‍රවෘත්ති වල තියෙනවා මේක දිව්‍ය ලෝකෙ පිපෙන මලක් කියලා. නෑ මේක දිව්‍ය ලෝකේ කතාවක් නෙවෙයිනේ. මේක මේ පවතින විශ්වයේ කතාවක්, මේ පවතින ලෝකේ කතාවක්, අපිත් එක්ක බැඳිච්ච කතාවක්, අපිත් එක්ක ලංකාපුරේ බැඳිච්ච කතාවක්. හරිද? මදාරමල් තියෙනවා හොයලා බලන්න. මදාරමල් තියෙනවා. මදාරා එහෙම පිපෙන්නේ නැහැ ලේසි. හරිද? මදාරා එහෙම පිපෙන්නේ නැහැ ලේසි. ඒ තරම් විශිෂ්ට මලක් නිර්මාණය කරා කවුරු වෙනුවෙන්ද? තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන්. මිනිස්සු කතන්දර ගොඩාක් කියනවා රාවණා ගිහින් සීතව අරන් ආවා. රාවණා කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි කියලා මතක තියාගන්න. මේ ඔක්කොම දේවල් කියන්න වෙලාව නැහැ. සීතා කියන්නේ රාවණාගේත් මන්දෝදරිගේත් දුවක්. හරිද? එහෙම නැතුව සීතා කියන්නේ රාවණාගේ කෙලිසෙල්ලම උදෙසා යොදාගත්ත තවත් එක්තරා ප්‍රපංචයක් නෙවෙයි. ඒක යාගෙනාවේ වෙන කාරණාවකට. යාගේ සහෝදරියට රාමලාගෙන් සිද්ධ වෙච්චි අර්බුදකාරී අවස්ථාවක් පිරිමහන්න තමයි සීතා වරන් ආවේ. සීතා කියන නමේ තේරුම නගුල කියන වචනයට සමානයි. හරි? එහෙනම් මොකද්ද කරන්න ඕන? රාවණා වගේ ජීවතුන් අතරින්දි තමයි මිනිසුන්ට හැගි දෙන්න ඕන.